welcome back to my YouTube channel. ඉතින් මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. හරි. ඉතින් intro එකෙන්ම ඔයාලට තේරෙන්නේ නැති මොකක්ද අද vlog එක කියලා. වෙනදා වගේම අදත් අරගෙන ආවේ day vlog එකක්. හැබැයි මේක වෙනදා ගේන vlogs වලට වඩා ටිකක් විතර වෙනවා. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ එළියට යන්න. ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති මොකද්ද vlog එක කියලා. අද අපි යනවා day out එකක්. ඒකත් girls day out එකක්. ඉතින් ඒකට තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අද දවසම ඇවිදින්න තමයි තියෙන්නේ. දිගටම vlog එක බලන්න. මම ඔයාලව ලස්සන තැන් ගොඩකට එක්කන් යනවා. අපි එහෙනම් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. හරි අයිලයින් එකත් අඳගෙන ආවා ගිහලා මට ඒක තාම හරියට අඳින්න බෑ. කොහොම හරි දැන් මම ලෑස්තිලා ඉන්නේ. දැන් යන්න තමයි තියෙන්නේ. මම පහළට ගිහලා ඔයාලට අවුට්ෆිට් එක පෙන්නන්නම්. හරි දැන් ලෑස්ති වෙලා ඉවරයි. මේ තියෙන මගේ අවුට්ෆිට් එක. අද මම යන්නේ අම්මයි අපේ චූටි අකයි එක්ක. ඊගරම් vlog එක බලන්න. මම අර ඉස්සෙල්ලා ඔයාලට කිව්වා වගේ ලස්සන තැන්වල මම ඔයාලව එක්කගෙන යනවා. හරි දැන් පික්මි එකක් දාගෙන අපි මේ ආවේ පොඩි වැඩකට. මට චූටි බඩු වගේක් ගන්න තිබ්බා. ඉතින් ඒ ටික ගන්නත් එක්ක අපි ආවා LCC එකට. මේකට ආවම ළමයි ස්ටේෂනරිස් වලට කැමති අයට වෙනම පැත්තක් තියෙනවා. මේකප් අයිටම්ස් තියෙන වෙනම පැත්තක් තියෙනවා. එතකොට හිතාගෙන යන එක නෙමෙයි සමහර ලාවට අරගෙන ඉන්නේ. මේ මම ඔයාලට පෙන්නන්නේ එතන තියෙන cute ස්ටේෂනරිස්. ඊළඟට ඒ වැඩේ ඉවර කරලා අපි ආව මොනවා හරි කන්න. ලොකු බඩගින්නක් තිබ්බෙත් නෑ. අර චූටි බඩගින්නක් තිබ්බේ. අනික අද ගොඩක් වහින දවසක්. අපි ඔය එළියට ගිය දවස. වැස්ස නිසා පොඩ්ඩක් වැඩ ටික කරගන්න අමාරු නා. අපි ආව මොනවා හරි කන්න. ඊට පස්සේ අපි බලමු මොනවද අපි ඊළඟට කරන්න කියලා. එතනින් පස්සේ අපි ගියා තව පොඩි වැඩකට මගේ. ඒක නම් මට ඔයාලට රෙකෝඩ් කරගන්න බැරි වුණා vlog එකට. තිබ්බොත් මම දාන්නම්. මම හිතන්නේ මම ඒක රෙකෝඩ් කරේ නැහැ. මට ඒක කරන්න අමතක වුණා ළමයි. හරි. ඒ වැඩේ ඉවර කරලා අපි ආවා මෙන්න මේ කැෆේ එකට. මේක කැෆේ and restaurant දෙකම. මගේ vlogs කලින් ඉඳන් බලන කෙනෙක් නම් මේ තැන හොඳට දන්නවා. මොකද මගේ birthday vlog එකේ මේ තැන ගැන මම ඔයාලට කිව්වා. මගේ birthday එක තිබ්බේ මෙන්න මේකේ.
එතනත් ෆොටෝස් වීඩියෝස් අරගෙන එතනිනුත් කාලා අපි ඊළඟට යනවා තව තැනකට. අපි ගිහින් බලමු මොකක්ද ඒ තැන කියලා. කලින් බ්ලොග් එකේ කිව්වා වගේම මේ බ්ලොග් එකේත් කරන්නේ ගොඩක්ම කණ එක ළමයි. මොනවා කරන්නත් කලින් කාලේ ඉන්න එපයි. අපි එහෙනම් බලමු අපේ බ්ලොග් එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි ඊට පස්සේ අපි ආවා බර්ත්ඩේ ගිෆ්ට් එකක් ගන්න. අපේ චූටියගේ බර්ත්ඩේ එක තිබ්බා. එයාට මොනවා හරි ගන්න කියලා තමයි ආවේ. හරි ඊට පස්සේ මේ තියෙන්නේ මම ඔයාලට මෙච්චර වෙලා කිව්ව ලස්සන තැන. මේක නම් සමහරු දන්නව ඇති. හැබැයි මේක අනුරාධපුරේ ඕපන් කරේ මේ ළඟදී. මට දාපු මුල් කාලෙම යන්න බැරි වුණා. වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් හම්බෙච්ච ගමන් ආවා. අපි බලමු එහෙනම් මේකේ ලස්සන කොහොමද කියලා මම ඔයාලට ක්ලෝස් අප් එකක් දෙන්නම්. හරි ඉතින් මේ තමයි මොචියාටෝ අනුරාධපුර ඕපන් කරපු එක. මේක මෙච්චර කල් මෙහෙ තිබ්බේ නැහැ. දැන් ඒක මෙහෙට ගෙනත් තියෙනවා. මගේ Instagram එකේ ඉන්නවා නම් ඔයාලා දැනටමත් දැකලා ඇත්තේ. මම මේකේ අරගත්ත ෆොටෝස් කීපයක් ඒකේ අප්ලෝඩ් කරලා තියෙනවා. මම ඔයාලට ස්ක්‍රීන් එකකින් දාන්නම් මේ ෆොටෝස් ටික. මේකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි ළමයි අපි ඕඩර් එකක් දාන්න කලින් එක එක ෆ්ලේවර්ස් ගොඩාක් තියෙනවානේ මෙතන. ඉතින් අපිට පුළුවන් එක එක ෆ්ලේවර් කරන්න කලින් try කරලා බලන්න. ඊට පස්සේ එතනත් අපි ලස්සන ෆොටෝස් වීඩියෝස් අරගෙන දැන් යන්න හදන්නේ ගෙදර. මොකද මම කලින් කිව්වා වගේ ඔයාලට අද දවසේ ටිකක් දැස්සා. ඉතින් ඒක නිසා අපි ඉක්මනට ගෙදර ගියා. හරි ඉතින් ওই විදිහට තමයි අද අපේ vlog එක එන් වෙන්නේ. මට අදට vlog එක එන් කරනවා. අපි ඊළඟ තවත් දවසක ලස්සන